මාස 3යි ඒ 3යි දෙවෙනි කොටස. ඉතින් part 2 එක විදිහට තමයි අද මම මේක අරගෙන ආවේ. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මාස 3යි 3යි පළවෙනි වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා එන්න. ඒ වීඩියෝ එකේ තියෙනවා එක්සෑම් එකට ෆේස් කරන්න ඕන ඔයාට වටින ටිප්ස් ටිකක්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා දැන් එක්සෑම් වලට ළඟයි තව මාස කිහිපයයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එක්සෑම් කියලා කියන්නේ කාලෝචිත මාතෘකාවක්. මේක ඔයා කවද බැලුවත් ඔයාට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් එක්සෑම් වලට ෆේස් කරන් ඉන්න අයට අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන් පහසු සරල සහ විසිබල් රිසල්ට් එකක් ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් මෙතඩ් එකක් ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉතින් මේක මටත් වැඩ කරා. මම හොඳ රිසල්ට් එකකට ගියා. ඉතින් ඔයගොල්ලොත් එක්ක මගේ අත්දැකීම ෂෙයා කරගන්න ඕනේ කියලා මම අද හිතුවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකකට. මොකක්ද මේ මෙතඩ් එක කොහොමද මම ඒක කරේ ඒ හැමදේම ගැන දැන් මම කියන්නම්. ඉතින් ඔයත් මේ වෙනකන් එක්සෑම් එක වෙනුවෙන් කිසිම අනුමාන ප්‍රශ්න පත්‍රයක් කෙරුවේ නැති කෙනෙක් නම් මේක වඩාත් හොඳයි. ඉතින් try කරලා බලන්න. අනිවාර්යයෙන්ම වැඩ කරන ටිප් එකක් මම අද අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕනේ අපි අනුමාන ප්‍රශ්න පත්‍රයක් ගත්තාම මට මේ වෙලාවේ ඔයගලන්ට පෙන්වන්න අනුමාන ප්‍රශ්න පත්‍රයක් මගේ ළඟ නැහැ. ඉතින් ඒක නිසා මම කියන දේ හොඳින් අවබෝධ කරගන්න. හරි අපි යමු වීඩියෝ එකට. අනුමාන ප්‍රශ්න පත්‍රය. අනුමාන ප්‍රශ්න පත්‍රයක් කරන්න ගත්තාම ඒ ප්‍රශ්න පත්‍රයට අදාළව උත්තර ලිස්ට් එකකුත් තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රය අරගෙන උත්තර ලියන එක නෙවෙයි. ඔයා කරන්න ඕනේ ප්‍රශ්නේ කියවලා ඒකට අදාළ උත්තරෙත් කියවන්න ඕනේ. ඒකත් අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙට අදාළව මෙතෙක් ඉගෙනගෙන තියෙන හැමදේම ඔයාගේ සිලබස් එකේ තියෙනවා. ඉතින් ඒ හැමදේම ඔයා ආපහු අධ්‍යයනය කරන්න ඕනේ. එකින් එක ප්‍රශ්න අරගෙන ඒ එකින් එක ප්‍රශ්නෙට අදාළව ඔයා සිලබස් එකේ ඔයාගේ විෂය නිර්දේශය තුල අධ්‍යයනය කරපු හැමදේම නැවත අධ්‍යයනය කිරීමක් සිද්ධ කරන්න ඕනේ ඒ එකින් එකට. ඒ වගේම තමයි ප්‍රශ්නවලට අදාළව ඔයාට තවත් කරුණු වෙනත් පොත්වලින් ඒ වගේ දේවල් වලින් හොයාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි ඔයාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ දෙයකට ඔයාට ප්‍රශ්නෙට අදාළව උත්තරේ හොයාගන්න ගොඩාක් මෙතඩ් තියෙනවා. ඉතින් සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඔයාට පුළුවන් ඒකට හොඳ පිළිතුරක් හොයාගන්න. ඉතින් ඒ දේවල් ඔයා මතක තියාගන්න ඕනේ නැහැ. පොඩි අධ්‍යයනය කිරීමක් කරන්න විතරයි ඕනේ. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ උත්තරේට. ඊට පස්සේ ඔයාගේ උත්තරේ ලියන්න ඕනේ ඔයාගේ ප්‍රශ්න පත්‍රයට අදාළව ඔයාගේ පාස් පේපර්ස් එකේ තියෙන උත්තරෙත් කියවලා ඒ වගේම ඔයාගේ විෂය නිර්දේශය තුළ ඔයාගේ ගුරුවරයාට උගන්වලා තියෙන දේවලුත් හොඳින් අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්නට අදාළව හැමදේම අධ්‍යයනය කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ උත්තරේ ලියන්න යන්න. දැන් ඔයාට හැමදේම දන්නවා. ඒ වගේම ඔයා හැමදේම දැන් අධ්‍යයනය කරලා තියෙන්නේ. දැන් ඔයාට මතකයි. ඉතින් ඔයාට පුළුවන් දැන් ඒකේ උත්තරේට යන්න. ඉතින් මම ওই විදිහට තමයි මගේ පාස් පේපර්ස් වලට මම උත්තර ලිව්වේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහ try කරලා බලන්න. එක්සෑම් වලට ෆේස් කරන්න ඉන්න හැමෝටම. ඉතින් නංගිලා මල්ල විතරක් නෙමෙයිනේ. වයස් ભેදයක් නැහැ එක්සෑම් වලට ෆේස් කරන්න ගියාම. ඉතින් හැමෝටම මේක හොඳ මෙතඩ් එකක් try කරලා බලන්න. මේකෙදි ඔයාගේ මුළු විෂය නිර්දේශයම cover කරගන්න පුළුවන්. ඔයාගේ මුළු විෂය නිර්දේශයම cover වෙන විදිහට තමයි මම මේ මෙතඩ් එක ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් ඔය විදිහට එකින් එක හැම ප්‍රශ්නෙටම ඔයා අධ්‍යයනය කර ඒ ප්‍රශ්නෙට අදාළව හැමදේම ඔයා ඉගෙනගත්ත හැමදේම ඉගෙනගත්තේ නැති හැමදේමත් අධ්‍යයනය කර එකින් එක උත්තර ලියද්දී ඔයාට මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාවත් දන්නේ නැතුව ඔයා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඔයා දන්නේ නැති දේවලුත් ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා. ඔයාට ටච් වෙලා තිබුණ නැති කොටසක් වුණත් ඔයාට ආපහු ටච් කරගන්න ඒ කොටස ආපහු ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ක්‍රමේදී එක්සෑම් එකට ස්ට්‍රෙස් එකක් නැතුව මුහුණ දෙන්න ඒ වගේම පාස් පේපර්ස් ආසාවෙන් කරන්නත් ඔයාට මගහැරලා තියෙනවා නම් ඔයා පාඩම් කරුවේ නැති කෙනෙක් නම් පාඩම් කරා මදි වගේ නම් ඒ වගේ කෙනෙක්ටත් මේ ක්‍රමය හරියම හොඳයි. මේ ක්‍රමය try කරලා බලන්න. මේකෙදි එකින් එක ඔයා හැම දෙයකටම අදාළ හැම ප්‍රශ්නෙටම අදාළ කොටස් අධ්‍යයනය කරන නිසා අධ්‍යයනය කරලා උත්තරේ ලියන නිසා ඔයාට ගොඩාක් දේවල් ආවරණය කරගන්න පුළුවන් නිසා පාඩම් කරුවේ නැති කෙනෙක්ට මේක ගොඩාක් වටිනවා. ඉතින් මේකයි මම වීඩියෝ එක පටන් ගත්තී මුලදිම කිව්වේ
පාඩම් කෙරුවේ නැති කෙනෙක් නම් ඒ කියන්නේ පාස් පේපර්ස් එකක්වත් කෙරුවේ නැති කෙනෙක් නම් මේ ක්‍රමය ගොඩාක් හොඳයි කියලා. ඉතින් ප්‍රශ්න 2ක් 3ක් 4ක් ඔය විදිහට කරගෙන යද්දී විසිබල් රිසල්ට් එකක් ඕගොල්ලොන්ටම බලා ගන්න පුළුවන්. ඔයා කොච්චර දුරට දියුණු වෙලාද? ඔයාගේ වර්ධනය කොයිතරම් දුරට හොඳයිද කියලා. ඉතින් මගේ මාස 3යි ඒ 3යි පළවෙනි කොටසෙන් මම ගොඩාක් දේවල් කතා කරා. අද නම් ගොඩාක් දේවල් කතා කරේ නෑ. මම අනුමාන ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන් සහ ඔයාගේ මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන් සරල ක්‍රමයක් අරගෙන ආවේ. පාඩම් කරුවේ නැති අය තමයි මේ ක්‍රමය ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් මගේ මාස 3යි ඒ 3යි පළවෙනි කොටස අනිවාර්යයෙන්ම බලන්න. ඒකේ මම ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. මාස 3කින් ඒ 3ක් ගන්න ඔයා පාඩම් කරන්න ඕනි කොහොමද කියන එක ගැන මම ඒකෙදි ගොඩාක් විස්තර ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මම අද කතා කරේ එක්සෑම් වලට ෆේස් කරන්න ඉන්න අයට වැදගත් වෙන අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන් සරල, ලේසි සහ මුළු විෂය නිර්දේශයම ආවරණය කරගන්න පුළුවන් සරල මෙතඩ් එකක් ගැන. ඉතින් මේක වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මේක අනිවාර්යයෙන්ම අරගන්න, මේක try කරලා බලන්න. මගේ පළවෙනි වීඩියෝ එක මාස 3යි ඒ 3යි පළවෙනි වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එකේ ගොඩාක් දේවල් මම කතා කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගොඩාක් දිග නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් ඉවර වෙනකන් එන්ඩ් එක වෙනකම්ම බලන්න. ඉතින් මාස 3යි ඒ 3යි පළවෙනි වීඩියෝ එක බැලුවේ නැති කෙනා අනිවාර්යෙන් බලන්න. මම ඒකේ ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. එක්සෑම් වලට ෆේස් කරන්න ඉන්න ඔයාට ඕන කරන හැමදේම වගේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාට පාඩම් කරන්න හොඳ මෙතඩ් එකක් මාස 3කින් ඒ 3ක් ගන්න පුළුවන් මෙතඩ් එකක් මම ඒක කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් එන්ඩ් එක වෙනකම්ම අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එක්සෑම් වලට ෆේස් කරන්න ඉන්න හැමෝටම මම මගේ හදවතින් විශ් කරනවා. ඔයගොල්ලෝ හැමෝගෙම ප්‍රාර්ථනාවන්, ඔයගොල්ලෝගේ හැමෝගෙම අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. අදට සමගන්න ගිහින් එන්නම්. බයි.